ඔයගොල්ලෝ ඡන්ද දුන්නේ ත්‍රිලව් මේ අයින් කරන්නේ ඉතින් කොහොමද? ඔයත් එහෙම තමයි. අයින් කරුවා දැන් ඔයා ගන්න කුමාර. ඉතින් මගේ කරුණ කප්පේ අලු කරන්න. බස් දෙක කොහම ලඟ කරලා අනිවාර්යෙන් බැල ගන්න ඕනේ නැත්නම් එන ඩේන්ජර්ස් වැඩේ. මොකද අවුලක් නැහැ ත්‍රිලව් හිටියට. අවුලක් නැත්නම් මොනවද ගෙදර තියෙන පොල් බෑවත් එක්ක උස්සන යනවා උන්. තමයි සාදික ඇටේ තියෙන්නේ. පේනවනේ ගහේ උස. ත්‍රිලව හොයාගන්න බැරි නෝ හැබැයි කෑවොත් එහෙම. ත්‍රිලව 10 ගුණයක් විතර ලොකු වෙනවා. ඔයගොල්ලෝ හැමෝටම අද වීඩියෝ එක තමයි ගොඩක් කට්ටිය දැකලා නැති මේ සාදික කන්න වීඩියෝ එකක් තමයි අද ගේන්නේ මේ ගහේ නැගලා ඉන්නවා ප්‍රාන්දු අයියා උඩම ඉන්නේ මේ ගහේ ගොඩක් සාදික මේ වැටලා තියෙන්නේ ගොඩක් මේ කඩන්න කලින් වැටිච්ච ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ මේ පේනවාද මේ හැමතැනම තියෙනවා මේ සාදිකයට වසාවාසි මේ හැමතැනම වැටලා තියෙන්නේ ගහ මුල තනක් කොතරම් නැතුව හැමතැනම වැරලා තියෙන්නේ. ගෙඩි කීපයක් කපලා දාන්න ඕන කරන්න කලින්. මේ කපන්න කලින් බලන්න කියන්නේ පැහැලද කියලා බලනවද? ඔව්. එක එක පාට විදිය තියෙන ඒවා. හා. එක එක මොඩල් එකේ ගෙඩි කපන්න ඕන ටික. මේ බාගෙන රතු පාටේ කඩන්න නැහැ. ඔක්කොම කඩන්න කියන්නේ ආයේ මේ ගහේ ගොඩ වැටිලා තියෙන්නේ. එහෙනම් ගැටේ ඇරෙන්න අනිත් ඔක්කොම කඩන්න. ඔව් සුදු පාටේ වැරෙන්න ඔක්කොම කඩන්න. හා. ඉතින් අර සුදු පාට ගෙඩිය ඇරෙන්න හොදට පැහිච්ච රතු පාට ගෙඩිය කඩනවා මේ සුදු පාට ගෙඩිය පැහැෙනකන් ගහේ තියෙනවා කියන්නේ ගහේ ගෙඩි වර්ග 3-4ක්ම තියෙනවා ඒකෙන් අර සුදු පාට වෙලා තියෙන ගෙඩිය ඇරෙන්න අනිත් ගහේ තියෙන ගෙඩි ඔක්කොම ටික කඩන්න තමයි අද හදන්නේ ඔන්න දැන් ගෙඩි මේ වැටෙන්න පටන් ගන්න තියෙන්නේ ගහෙන් කඩන ගමන් ඉන්නේ මේ තියෙන හොද පැහිච්ච ගෙඩි අතින් කඩන්න පුළුවන් සයිස් එකේ ගෙඩි ඔක්කොම අතින් කඩනවා මේ අතර වඩා දිග ඒවා කෙක්කයි මේ දෙබලකුයි තමයි ආධාරයෙන් තමයි කඩන්නේ ඒවා මේ ගහ නෑ වැඩි නෑ සාදික්කා මේ ගොඩක් වැටලා ගහෙන් පල්ලෙහාට මේ කියන්නේ කඩන්න කලින් මේ වැටෙන්න පටන් ගන්නවා ඉදිනවා පුපුර වැටෙනවා සාමාන්‍යයෙන් මේ පුපුරනවා මේ ඉදිනු ගමන්ම ඉදුණාට පස්සේ පුපුරන ගෙඩි හැම එකක්ම මේ වැටෙනවා මේ සත්තු හොල්ලනකොට ඒ වගේ දේවල් වලින් වැටෙනවා නිකම් ස්වාභාවිකවම වැටෙනවා. පැහිලානේ? පැහිලා කියන අර බාගෙන රතු විදියක් තියෙනවා. ඔව්. මේ මෙහා පැත්තේ ගහේ නම් හොඳටම තියෙනවා ඈ. උඩ හරියේ? උඩ හරියන හොඳටම අල්ලලා තියෙන ගෙඩි ටික. ඔව්. ලෙලි තියෙනවා සෑහෙන්න පුපුරලා වැටලා. ඈ ප්‍රාන්දයා? පුපුරලා වැටලා ලෙලි තියෙනවා සෑහෙන්න. ඔව් පුපුරලා තියෙන ගොඩ මේ වැස්සත් එකන් මේ ඉදිච්ච ගෙඩි ඔක්කොම ටික අර පැහිලා තියෙන ඔක්කොම ගෙඩි ටික පුපුරවුවා. ඔව්. උන් නිකල් ලෙලි. ඔන්න ඉතින් කූඩැල්ලක් කනවා ඒ පාර. නේ. ඉතින් ඔයගොල්ලෝ එදිනදා පාවිච්චි කරන සාදික්කා මේ වගේ සාදික්කා ගෙඩි වලින් තමයි මෙහෙම සාදික්කා ගන්නෙ මේ තියෙන වසාවාසි මේ ගලවපුවාම තමයි සාදික්කා ඇටේ තියෙන්නේ මේ තියෙන්නේ සාදික්කා ඇටේ මේ මෙහෙම තමයි ඉතින් සාදික්කා මේ වෙළඳ වලට එන්නේ ත්‍රිලව් හැමතැනම ඉතින් ආ ඉන්න හැමතැනම ත්‍රිලව් ඔයගොල්ලෝ ඡන්ද දුන්නේ ත්‍රිලව් මේ අයින් කරන්නේ ඉතින් කොහොමද? ඔයත් එහෙම තමයි. අයින් කරුවා දැන් ඔයා ගන්න කුමාර. දැන් ගණන් කරලානේ තියෙන්නේ. මේ ගොඩක් මේ සාදික මේ වැටෙන සත්තුන්ගෙන් තමයි රිලව් තමයි වැඩි කේස් එකනේ. රිලව් හොල්ලන ඉඳන කේස් එක. උන් වෙන හානියක් කරන්නේ හොල්ලලා දානවා කන්නේ නැහනේ. ඔව් කන්නේත් නැහැ මේ ගස්වල තියන්න දෙන්නේ නැහැ.
මලේ ඉඳන් වටනවනේ. මලේ ඉඳන් වටනවා. අතු වල ගැට වැටෙනවා. ඔව්. ඕන එකයි පය එකයි දෙකම වැටෙනවා. පැහිච්ච එක විතරක් වැටෙනවා කමන්නේ. ආ. පොඩි ගැටත් එක වැටෙනවනේ. පොඩි ගැටත් එක වැටෙනවා ඉතින්. දැන් හිටියා ළඟ පාත. හිටියා ළඟ හිටියා වටේම ඉන්නවා ඊළවට සෙට් එක. සංගායනය වුණාට මේ ඉවරයක් කරන්නවත් මේ අල්ලන්නවත් මේ වැඩ පිළිවෙල නැහැ නේ. ඒව බොරු වැඩ. තාම වෙනකන් ඇල්ලුවේ නැහැ. ඔව් කතාව විතරයි නේ. ඔව්. වැඩ නැහැ. නෑ. දැන් ධම්නික මේ අපිට මේ ඉස්සර මඤ්ඤොක්කා මේ පැපොල් ඕන දෙයක් හදලා මිනිස්සු කෑවනේ. ඔව්. දැන් ඒ ඔක්කොම සල්ලි වල ගෙන්නලා තියෙන්නේ. ඔව්. කේල් මුව. කේල් පඳුර හදා ගන්න බෑ ඒව විනාශ කරනවා. කන්න බැරුණත් මේ පොඩි කරලා හරි දානවා. ඒකනේ වෙලා තියෙන්නේ. ඔව්. ඉස්සර ගෙවල් කොච්චර දඹල වැල්, කරවිල වැල්, මඤ්ඤොක්කා එතකොට පැපොල් ඔය ඔක්කොම මිනිස්සු ඉතින් වවන්නේ කෑවේ දැන් නෑනේ. දැරිලව විනාශ කරනවා මුකුත් කරන්න බෑ. ගහේ උඩරම නැගලා ඉන්නේ ඈ. පේනවනේ ගහේ උස. ඔන්න බලාගන්න ඈ. මේ මෙතන පිළල්ලත් තියෙන කල්ලා දාමුනේ. පිරලතු කපලා දාන්න ඔක්කොම. පිරලතු කපලා දාමුනේ. නැත්තම් බෝ වෙනවා. ලබන පාර යනකොට ගොඩක් බෝ වෙලා තියෙනවා. පිළල්ලත් කියන්නේ පිළිකාව තමයි ඉතින්. නෑ ඔය ඔලුවට උඩින් අත්තක් දිරලා තියෙනවා. ඔන්න මේ රිලව් අකුණක් ගහලාද රිලව් කල්ලද? නෑ රිලව් කල්ලයි. රිලව් කල්ලා නේ. දැන් තමයි අමාරුම කෙල්ල තියෙන්නේ. ඇයි ඒ? ඔලුවට වෙන්න ඕනේ. සාමාන්‍ය දැන් උතන ඉන්න දැනට ආවනේ අඩි 40ක් විතර උසයි නේ. ඔව්. 40ට වැඩි. 40ට වැඩි නේ. සාමාන්‍ය මේ කූඩැල්ල කන්න මේ ඇගිල් කරුවා ඇස්සේ මේ. ධම්මික විවෙන්නේ සැම්පුටියක්ව ගානේ ඉඳී තිබ්බියා. මොකද අවුලක් නැහැ රිලව් හිටියට. අවුලක් නැත්තේ මොනවද ගෙදර තියෙන පොල් බෑවත් එක්ක උස්සන යනවා උන්. රිලවට දෙයිද පාර? රිලව හොයාගන්න බැරි නෝ හැබැයි කෑවොත් එහෙම. රිලව 10 ගුණයක් විතර ලොකු වෙනවා. සාදිකා ඊට පස්සේ දැන් කල්ලා වුණාට පස්සේ සාදිකා අහුලන්න ඕනේ. සාදිකා අහුලනොත් මෙන්න මේවා වෙනම දා ගන්න ඕනේ. නැත්තම් මේ අනිත් ගෙඩිත් එකෙන් දැම්මොත් එහෙම මේවා මේ චුරු වෙලා යනවා. සාමාන්‍ය අවුවේ වේලන කොටත් මේ වසාවාසි වේලන්නේ මේ වෙනම. නැත්තම් ඉක්මනට මේ මෙව වෙලා යනවා. ප්‍රයෝජන ගන්න බැරි වෙන විදිහට වේලනවා. ඒ කියන්නේ කුඩු වෙලා යනවා. ඒ කියන්නේ අර ගන්න බෑ ප්‍රයෝජනය වේලලා. එද මද පවනේ තමයි මේවා වේලන්නේ. මේක වෙනම දාන්න ඕනේ. සොපින් එකට වගේ තමයි දාන්නේ. වැසර දිනන පටස් කරලා නේ. පරාදියම. මේ වැසර පටස් කරලා එක දිය වෙනවා නේ. ඒ තරම් මේ සිවුම් මේවා. ලණුවක් දාලා ගස් දෙක එකට තියලා බදින්න ඕනේ උඩ. දැල්ලා හරියට වෙන්න ඕනේ. නැත්නම් මේ ඉන්න අමාරුයි ගහේ. මේ පැද්දෙන්න බලනවා, එක පැත්තට පාත් වෙන්න බලනවා. දැන් ওই දෙබලයක් එකයි මොකටද දෙකම ගන්නෙ? ඇයි මේ දල්ලේ තියෙනව දෙබල කෙක්කෙන් කරන්න බෑනේ. ඔව්නේ. ඔව්. කෙක්කෙන් කරන්න මේ දෙබලෙන් කරන්න බෑනේ. දෙබලෙන් කරන්න පුළුවන්. අමාරුයි. තවත් අමාරුයි. දෙබලයක් එකයි අනිවාර්යෙන්ම ඕනේ. ඔව්. වැඩේට. දෙබලෙන් කරනකොට ගෙඩි දුර යනවා. ඔව්. කෙක්කෙන් කරනකොට ළඟ. ඔව් ගහ මුලට වැටෙනවා. හැබැයි පොඩි අතු කැලි කරන වැඩි. ඔව් මේ කෙක්කෙන්නේ. දෙබලෙන් සාදි කරනකොට මේ අතු කැඩෙනවා ප්‍රමාණය අඩු වෙනවා. ගස් දෙක කොහොම ලඟ කරලා අනිවාර්යෙන් බැද ගන්න ඕනේ නැත්නම් එන ඩේන්ජර්ස් වැඩි එක කියන්නේ මේ උඩට යනකොට මේ ගස් ඈත් වෙන බලනවා. මොකද මේ රිකිල් ගස්නේ. තනි ගහට තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ යස්සේ මේ කූඩැල්ලොත් එහෙම මේ කන්න පටන් ගත්තා. මේ හෝල් කරලා විහි කරන්න තමයි තියෙන්නේ.
කපන්න අර පැහිලා දාරම්මනම් කියලා මේ මේ පේනවනේ සුදු පාට. ඔව් සුදු පාට නම් ඒ ගෙඩි අදුර ගන්නවා ඒකල කඩන්න නැතුව ඉන්නවා ගෙඩිනේ. ඔව්. ගෙඩි 10ක් 12ක් වගේ කපන්න උන ගහගෙන කළා. එතකොට මේ හොඳට පැහිච්ච ගෙඩිය යන්ත බාගට පැහිච්ච ගෙඩිය සුදු පාට ගෙඩිය හොයාගන්න පුළුවන්. සමහරක් ලෙල්ල පාට තිබ්බට පැහිලා නැහැ සමහරක් ඒවා. ලෙල්ල පාට දින පැහිලා වාගේ. ඒකට පැහිලා මදි සමහරක් ඒවා. සමහරක් ගස්වල. ඔව්. මේ ඔව් සුදු පාටයි මේ ඒ ආන්ගේ පැහිච්ච නැති ඒවා ටික මේ හොයාගන්න තමයි මේ කොහොම විදිහට ගෙඩි කපන්නේ. ගහන්න එකලා. නැත්තම් මේ ලොකු මුදලක් ගන්න බෑ සුදු පාට ගෙඩි වලට. හොඳට පැහිච්ච ගෙඩි වලට තමයි මේ මිලක් තියෙන්නේ. ඒ කියන්නේ ගෙඩි ටික අඳුන ගත්තට පස්සේ පැහිච්ච ගෙඩි කොයි ගෙඩිද කියලා හොයාගත්තට පස්සේ ආයෙ ඉතින් පස්සේ කපන්න දෙයක් නැහැ. ඊට පස්සේ කඩාගෙන යන්න තමයි තියෙන්නේ. ඒ ගහ නම් ඉතින් දැල්ලේ හැමතැනම තියෙනවා පේනවනේ ගහේ හැටි. හොඳට මේ පාර පළදාලා තියෙනවා ඒකේ. මෙයත් මීරින මෙන්න අවලෝ ගන්න නැහැ නේ. ගෙඩිනේ. වැඩේනේ. මම පේනවා අන්දක අතු කියලා ගන්න ඉන්නේ. ආ. එක්කේ තියෙන්නේ කොතන? කෙක්කෙන් අතු ගන්නවා වැඩි. දෙබලම තමයි හරියන්නේ සාදික වලට. හැබැයි ඉතින් මේ ගහෙන් වැතර විහික් කරන දෙබලෙන් කඩද්දි. ඒක තමයි අවුල තියෙන්නේ. මේ ඊට පස්සේ ගෙඩි ටික දා ගන්න ඕනේ මෙන්න මේ වගේ මේ පෝර බෑග් වලට දා ගන්න දාගත්තට අවුලක් නැහැ. පෝර බෑග් වල වගේ මේ ගෙඩි දා ගන්න පුළුවන්. අර මේ වෙනම දාන්නේ මේ ගෙඩිත් යන දාපම තැලෙනවා. තැල්ලා ගන්න දෙයක් නැති වෙනවා. ආයි තුරු වෙලාම යනවා. ගෙඩි වලට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ වගේ. දැන් ඉතින් ඔක්කොම ඩේ කල්ලා ඉවරයි. දැන් අහුලගෙන යන්න තමයි තියෙන්නේ. පල්ල වෙලා තියෙනවද එන්නේ? වැටලා තියෙන අම්බන වෙලට පැල්ලා තියෙන දැන් මේ වැස්ස පාපු වෙලාවක ඇවිල්ලා රයි යන්න ඕනේ මේ මල්ලක තනිය වෙන මල්ලක අර කුණු වෙන ඈ කුණු වෙන දවස් කිපයක් ඇද්දි. ඔව් දවල් ඒ අද හවස හරි හෙට හරි එන්න ඕනේ මේ පල්ලා වැඩිච්ච ටික